ඔයාලා බලලා ඇති නේද අපි මේ කොහෙද යන්නේ කියලා. අපි රිදී විහාරය යන්නේ කියලා තමයි මේ යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තුන්දෙනාම සුදුත් ඇඳගෙන යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට යනවා අපි. ඈතින් පොඩි වැස්සකුත් පේනවා ඉතින් අපිට අපි මේ ගියාට. ඊට පස්සේ මොකක්ද අපිට වෙන වැඩේ කියලා බලාගෙන ඉන්නකොට දිගටම ඉතින් මේ බතලේ ගොඩ වැව මගේ නංගි ඉතින් දැකලා නෑනේ. එයා ඉතින් මේ පත්තරේට අලුත්නේ. ඒ හින්දා තමයි එයාට පෙන්නන්න ඕනේ හින්දා තමයි අපි දෙන්නා යාවත් එක්කගෙන ගියේ. හරි ලස්සනයි ඉතින් මේ පරිසරේ. වැස්ස හින්දා මේ කියන්නේ මුළු පරිසරයේම කොළ පාටයි දැන්. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් ඈතින් වැව අර ඈතින් හරක් කනකොළ කනවා. ඉතින් ඕවත් පෙන්නගෙන මං ඉතින් නංගිට ගියා. ඈතින් ලස්සන කඳු පන්ති පේනවා. ලස්සන වැව. ඉතින් ඕවා ටික ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා ඉතින් මං වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මං ආවා මගේ ෆෝන් එකේ ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහගෙන බෑග් කවර් එකකුත් අරගත්තම. ඉතින් ඔන්න ඔය ෆෝන් ෂොප් එකට ගිහිල්ලා ඊට පස්සේ ටෙම්පර්ඩ් එකක් ගහගෙන ඊට පස්සේ තමයි අපි යන්න කියලා පිටත් වුණා ඉතින්. ඊට පස්සේ ඉතින් මගේ හස්බන්ඩ්ුත් ඉතින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහගත්තා. එයාගේ කෝට් එකේ ග්ලාස් එක අවුල් ගිහලා තිබ්බා. ඊට පස්සේ අපි ආවා අප්ප කන්න කියලා. මේ වෙලේ පොඩ්ඩක් පොද වගේ ගියා. ඊට පස්සේ අපිට ඉතින් යන්නත් බෑනේ නංගිත් එමෙනවනේ. ඒ හින්දා අපි ආවා ඉතින් මෙතෙන්ට. අපි නිතර යන තැනක් මෙතන මේ ගැම්මි සෙවන. තමයි මෙතන රෙස්ටෝරන්ට් එකේ නම. අපි ආවේ ආප්ප කන්න ඉතාලන. ඉතින් අපි ඔන්න ඔය විදිහට ඉතින් ආප්ප ඕඩර් කරලා ආප්පත් කාලා ඉතින් අපිට ආපහු ගෙදර යන්න වුණා. රිදී විහාරේ යන්න උනේ නෑ හොඳටම වැස්ස නිසානේ. අපිට අයියෝ මන් දන්නේ වෙච්ච වැඩේ. රිදී විහාරේ යන්න කියලා ලෑස්ති වුණොත් ඒක කොහොම හරි යන්න බැරි වෙනවානේ. දැන් 3 පාරක් යන්න හැදුවා රිදී විහාරේ යන්න බැරි වුණා. ඉතින් වඩේ ගෙනාවා. ඊට පස්සේ වඩේත් කෑවා. ඊට පස්සේ ආප්පත් කෑවා. ඒ ලුණු මිරිස් එක නම් මාර රසයි යන්නේ. ඔයාලට පේනව නේද? මාර රසයි ඒ ලුණු මිරිස් එකයි ඒ හොදි එකත් මාරම පුදුම ටේස්ට් එකක් තියෙනවා. නිකන් chili paste වගේ හරි රහයි. ඒක ඊට පස්සේ ඉතින් ඔය අපි බිත්තර ආප්පත් ගෙනාවා. ඊට පස්සේ බිත්තර ආප්පත් කෑවා. ඊට පස්සේ හරි දැවිලා ඉතින් ඒක ඊට පස්සේ අපි ආව කුරුණෑගල නෙවෙයි සෝරි මේ මෙතන තැන මට මතක නැහැ කොහොම හරි PNS එකට තමයි ආවේ. ආප්ප කාලා දැවිලා ඊට පස්සේ කේක් කෑල්ලක් කන්න කියලා ආවා. ඉතින් ඔන්න ඔහම වර්ග 3කින් අපි සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි ආයේ කේක් කාලා අපි හැමෝම ආපහු ගෙදර ගියානේ. රිදී විහාරේ යන්න බැරි වුණා. ඉතින් ඔය මගේ නංගිට ඇටිලා වේටර් නෝනා වෙලා එයා කේක් ගෙන ආවා. ඉතින් අපි අයිස් කොෆි බීලා ඊට පස්සේ ඉතින් කේක් කාලා ගෙදර ආවා. ඉතින් එන්න බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.